තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු. මං ඇහුවා දැන් ඔය ඇත්තෝ මොකද කරන්නේ මුරණ්ඩුකමට? මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන ඉඳලා. මැත්තොත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ? තදට ඉන්න. ඌවා දඩ ගොම් වැඩ පින්නසුනේ. මෝඩකම් මොනවාද? ළමයිට තදට ඉන්න එක. මම ඇහුවා අර තාත්තගෙන් කොල්ල එහෙනම් මද්ද්‍රව්‍ය වලට තුරු වෙලා ඇත්තේ කියලා. නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලයි කට ඉබිනකලු. කොහරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ? කට ඉබිනු. ඔය පෙරේද නේද පළවෙනිදා තිබ්බ වැලි කන්දේ පොළොන්නරුවේ ලොකු දේශනාවක්. මම හිතන්නේ 5000කට වැඩි සෙනග වැලි කන්ද නගරේ ක්‍රීඩා පිටි ලෝක ළමා දිනේ දවසේ මම විශේෂ වශයෙන් කිව්වේ දරුවන්ට ආත්ම ගෞරවය දෙන්න. දරුවන්ගේ පෞරුෂය රකින්න. ගෙවල් වලින් කරන මහ කැත වැඩක් තමයි පින්නතුනේ. දරුවන්ගේ පෞරුෂය කොන්ද කඩනවා ගෙදරේ. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ආත්ම අභිමානය. ඒක බුදිය ගත්තට පස්සේ දොරට කන තියාගෙන ඉන්න බෑ මොකද කරන්නේ කියලා අහන්න. අම්මලාගේ තාත්තලාගේ වැඩ. මම ඇහුවා තාත්තගෙන් ඔය තදට ඉන්න මතක් වුණා වගේම කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ. මතක නැහැ. මේ තාත්තලාට මතකද? කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ? කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ? එතකොට කියනවා මේ එහෙම බුරුලට ඉඳලා බෑලු. වෙන්න මොකද වෙන්නේ? ළමයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මොකද්ද? එකට එක කරන එක නවත්තන්න. ගෙවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි කට වහගෙන එක ඉන්නවනේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියන්නේ නැද්ද අපේ ගෙවල් වල? කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මම ඇහුවා තාත්තගෙන් කවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තේ. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නවා අම්මා බුරුලට ඉන්නවා. අනේ කවුද ඔය කියන්නේ? හදාගත්ත මනස්ගත. වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා. පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්නේ. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියනවද? එක බිරිඳයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බත් ටික කන්න වැළඳ ගන්න තුරුල් කර ගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේව නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනේ. මේවා පුරුදු වෙන්නේ නැතුව නේ කටින සිවුර ගිල්ලත් වැඩක් තියනවද? මෙව්ව ගෙදරක නැත්තම් චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් තියනවද? මේවා තියෙන්න ඕන පින්නතුනේ. ගෙදරක ආදරය තියෙන්න ඕන. ගෙදරක ව්‍යාපාදේ නැති කරන්න පළමු තැන ගෙදර වෙන්න ඕන. වෛරය, ක්‍රෝධය, ද්වේෂය පටන් ගන්නේ ගෙදරින්. ඒක එතනින් නැති කරන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුළ කුලප්පු නවත්ත ගන්න. හරි නිහතමානී වෙන්න.
ඔය හරි අමාරුයි මේ පන්සල් කෙරුවා මේ පැතිවල නම් නැතුව ඇති. බැරි වෙලාවත් දහම් පාසලක් තියෙනවද මේ? ළමයා තරග වලට දැම්මේ නැත්නම් එහෙම දායක් කෙනුත් එකස් වෙනවා. දැන් මේ පාර කටින ඔය පින්නතුන්ද කරන්නේ. කොහොමද කිට්ටු කරලා හාඳුරෝ කිව්වා නම් එහෙම නෑ වෙන කට්ටියක් කරන්න කියලා. අය මේකට බත් අම්බලා ඉවරයි. මිනිස්සු හරියට මං කියන්නේ මේ පැතිවල එහෙම නැති අනික් පැති ගැන හොඳ. මේ පිරිමහනවා පන්සල් එක්ක හාමුදුරුවෝ එක්ක නේ දායක සභාවෙන් මොකක් හරි වුණොත් එහෙම කාත් එක්කද වෛර පිරිමහන හාමුදුරුවොත් පන්සල් යන්නේ හාමුදුරුවෝ කියලා. ඔය මේ පැතිවල තියෙනවද මරණාධාර සමිතිය මේවා? සභාපතිලා ඇවිල්ලා ඇත්තේ නෑ මේ පැතිවල එහෙම සභාපතිලා එහෙම නැතුව ඇති. බොහෝ පැතිවල මරණාධාර සමිති දායක සභාවල සභාපතිලා මගේ අම්මා දිසාපතිකම කරනවා අය කරන්න වෙනතුනේ. උතුම එකක් නේ තියෙන්නේ. මං කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම නැතුව අනෙක් පැතිවල එහෙමයි. අමිනට කියලා පඩි හම්බෙන අර මරිච්චාම දෙන ඔය පෙට්ටියට දෙන කීයක් හරි තමයි ඉතින්. සමහර ළමයි කියනවා අරුන් ඉන්නකම් අපි යන්නේ නෑලු කියන්නද? ඔය එවුන් හාඳුරලා ගාව ගන්න එපා මොකේටද? මේ දෙයනේ කියලා විහාර මන්දිරේ තියෙනවා. ඇවිල්ලා බුද්ධ වත හොඳට කරන්න බැරිද? චෛත්‍ය මලු අමදින්ට බෝමලු අමදින්ට කාටද පිං සිද්ධ වෙන්නේ? මොකටද බුදුහාඳුරුවන්ගෙන් පලි ගන්න?